සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට අරගෙන ආවේ උදේට කන්න රැට කන්න හදා ගන්න පුළුවන් රසම රස අලපලාට රෙසිපි එකක්. ඉතින් බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. අපිට මුලින්ම ඕන වෙනවා පාන් පිටි කෝප් එකමාරක්. ඒකට රස අනුව ලුණු එකතු කරගන්න. පොල් තෙල් තේ හැන්දක් එකතු කරගන්න. දැන් හොඳට මික්ස් කරගන්න. අපි ඩෝ එක හදාගද්දී මද උණුසුම් වතුර තමයි පාවිච්චි කරන්නේ. අනිවාර්යෙන් මද උණුසුම් වතුර ගන්න. අපි දැන් ටිකින් ටික නාගෙන ඩෝ එක හදාගමු. මේ වගේ සොෆ්ට් ඩෝ එකක් එන්න ඕනේ. අපි සාමාන්‍ය ප්‍රමාණයේ බෝල වලට කඩාගමු. මම සාමාන්‍ය බෝල 6ක් හදාගත්තා. අපි දැන් අල මිශ්‍රණය හදාගමු. මුලින්ම ඕන වෙනවා තම්බල පොඩි කරගත්ත අලගෙඩි දෙකක්. පොඩිවට කපාගත්ත අමුමිරිස් කල්ලක් එකතු කරගන්න. පොඩිවට කපාගත්ත කරපිංචා කොළ කීපයක් එකතු කරගන්න. පොඩිවට කපාගත්ත ලුණු ගෙඩියක් එකතු කරගන්න. අපි දැන් ඒකටම කහ කුඩු තේ හැඳි 4න් එකක් එකතු කරගමු. ඒකටම මිරිස් කුඩු තේ හැඳි 4න් 3ක් එකතු කරගන්න. කෑලි මිරිස් තේ හැඳි භාගයක් එකතු කරගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. මේ පෙන්නන විදිහට රවුමට ෆිලිං එක පුරව ගන්න පුළුවන් විදිහට හදාගන්න. දැන් ෆිලිං එකකින් ටික ටික එකතු කරගමු. අපි දැන් මේ විදිහට පාන් පිටි තවරලා රෝලින් පින් එකකින් රෝල් කරගමු. රෝලින් පින් එකකින් රෝල් කරද්දී ගොඩක් තද කරගන්න එපා. මිශ්‍රණය එළියට එන්න බලයි. අපි දැන් පරාට එක මද ගින්දරේ පුච්චගමු. මේ විදිහට උඩින් තෙල් ටිකක් දාගන්න. හොඳට දෙපැත්ත හරවර සමානව පුච්ච ගන්න. අපි මද ගින්දරේ තමයි පුච්ච ගන්න ඕනේ. දැන් ගානට දෙපැත්තම පිච්චිලා තියෙන්නේ. අපේ අර පරාට එක රෙඩි. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ලේසියෙන්ම උදේට රැට හදා ගන්න පුළුවන් රසම රස ආලු පරාට රෙසිපියක් අරගෙන. මේ වගේ රස රෙසිපි අරන් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහිල්ලා එන්නම්.